हाय भगवान नमो बुद्धाय ඔන්න ඉතින් අද ඉඳලා අපේ ගුප්ත රහස් YouTube channel එකේ අපි දිගටම වීඩියෝ ගේන බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මුලින්ම අපි කියලා දෙන්න හිතුවේ මොකක්ද අපේ YouTube channel එකකින් කරන්නේ අපි මොනවා සම්බන්ධවද වීඩියෝස් ඔයගොල්ලන්ට ගේන්නේ. ඉතින් මේ පිළිබඳව තමයි අපි අද වීඩියෝ එක සූදානම් කරලා තියෙන්නේ. ඉතින්ම කියන්න ඕන ඉතින් මම මුලින්ම කියන්නම් මොනවා සම්බන්ධවද අපේ YouTube channel එකේ ගේන්නේ කියලා. මුලින්ම විශ්වය පිළිබඳව අපි කතා කරමු. විශ්වය දැන් සෝෂල් මීඩියා හරහා ඔබ ගොඩක් තැන්වල අහන්න නැති දකින්න නැති විශ්වය ගැන ලෝ ඇට්‍රැක්ෂන් විශ්ව ආකර්ෂණය මේ පිළිබඳව. හැබැයි විශ්ව ආකර්ෂණයෙන් ඕගොල්ලෝ හරියට කොහොමද වැඩක් ගන්නෙ කියලා කවුරුත් වැඩි කතා වෙන්නේ නැහැ. ඉතින් ඒ පිළිබඳව හරි අවබෝධයක් අද සමාජයේ අයට ගොඩක් නැහැ. ඉතින් ඒ පිළිබඳව අපි YouTube channel එකේ කතා කරනවා. ඉතින් ඇයි මේ විශ්ව ආකර්ෂණ නීතිය අපට ඕන වෙන්නේ? අපි ඒක ගැන කතා කරමු. ඉතින් ඇයි අපේ විශ්ව ආකර්ෂණ නීතිය ඇත්තටම ඕන වෙන්නේ? අපි ඉතින් එදිනෙදා ජීවිතේ ජීවත් වෙන්නම අපිට තියෙන බලාපොරොත්තු ඉෂ්ට වෙනවානේ බලාපොරොත්තු වෙන්න තමයි. ඒකට අපිට සිහින තියෙනවා, බලාපොරොත්තු තියෙනවා, අරමුණු තියෙනවා. ඒව තමයි අපි ජීවත් කරන්නේ. ඒකට ඉතින් අපේ ජීවිතේට ඒ අරමුණු, සිහින, dreams, achievement කරගන්න ඉතාමත් අපහසුයි. ඒවා ලේසියෙන් අපිට ලබා ගන්න බැහැ. සමහර වෙලාවට අපි උත්සාහය 100% තියෙනවා ඒත් ප්‍රතිඵලය 100%යි. ඉතින් මේ වගේ අවස්ථාවල අපිට යම්කිසි බාහිර බලපෑම් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ බලපෑම් වලට එරෙහිව අපි කොහොමද විශ්ව ශක්තිය වගේ ගුප්ත රහස් සිංහල හෙළවෙදකමක් තියෙනවා. ඒ වගේ විවිධ රහස් ක්‍රම භාවිත කරන්න පුළුවන්. ඉතින් මේවා ගොඩක් තියෙනවා. හැබැයි මේවා ගොඩක් තිබ්බට මේවා අද සමාජයේ දන්න ගොඩක් පොඩි දෙනෙක්. ඉතින් මේ නවීනකරණයත් එක්ක තාක්ෂණය යන්ත්‍ර සූත්‍ර හැම එකම ඇවිල්ලා මෙන්න මේ වගේ ගුප්ත රහස් ක්‍රම නැතිලා ගිහිල්ලා තියෙනවා. ඒකට මේවා දන්නේ අර ඉස්තර කාලේ ඉඳන් ඉන්න ධනපති කෝටිපති යුරෝපීය එන අය තමයි ඉතින් මේවා දන්නේ. ඉතින් අපි හිතුවා මේ අපේ YouTube channel එක හරහා ඒවා ඔයගොල්ලන්ට දැනුවත් කරන්න. ඉතින් අපි බලමු ගුප්ත රහස්, විශ්ව ආකර්ෂණීය නීති, සිහින පලාපල ගැන විශේෂයෙන්ම කියන්න ඕන. තමාට ඉදිරියේ කොහොම වේවිද? සමහරක් වෙලාවට ඒ පිළිබඳව ඉඟි දෙනවා අපේ සිහින වලින්, සිහින පලාපල වලින්. නමුත් මේ පිළිබඳව හරි අවබෝධයක් නැති නිසා ඔයාලට ඒ ඉඟි මග හැරෙනවා. ඉතින් මේ ඉඟි මග අරගන්න නැතුව තමන්ගේ ජීවිතයට ඒව එකතු කරගන්නේ කොහොමද කියලා අපි YouTube channel එක හරහා කියලා දෙනවා. ඉතින් අපේ ඩ්‍රීම්ස් සිහිනවට ළඟා වෙන්න පහසු කරන ක්‍රම ගොඩක් අපේ YouTube channel එක හරහා කියලා දීමේ බලාපොරොත්තු වෙනවා. ඉතින් පැහැදිලි කිරීම මෙච්චරයි. ඉතින් තව පැහැදිලි කරන්න ඕනේ නැහැ. අපේ ඊළඟට ගේන වීඩියෝස් වලින් ඔයාලට පැහැදිලි වෙයි අපි මොනවා පිළිබඳවද අපේ YouTube channel එක කරගෙන යනකොට අපි ඒවා අපි වැඩ කරන්නේ කොහොමද අපේ නාලිකාවේ මොනවද ඔයාලට දෙන්නේ මේ පිළිබඳ හැම දෙයක්ම ඔයාලට තේරුම් ඉතින් අද වීඩියෝ එක මට හිත දුන්නේ නැහැ ඉන්ට්‍රොඩක්ෂන් එකකින් ඉවර කරන්න. ඉතින් මම ඔයගොල්ලන්ට 100% ප්‍රතිඵල තියෙන පොඩි සරල ගුප්ත ක්‍රමයක් කියලා දෙන්න හිතුවා. මේක ගොඩක්ම යුරෝපීය රටවල තමයි භාවිතා වෙන්නේ. මොකද ගොඩක් අය වෙන රටවල වලට මේක ව්‍යාප්ත වෙලා නැහැ. ඉතින් අද අපේ ටීම් එක ඔයගොල්ලන්ට කියලා තියෙන මේ රහස් ක්‍රමයක් මේක ඒ යුරෝපීය ධනවතුන් එදිනෙදා තමාට ලැබෙන පොඩි ගෝල්ස් ඇචීව් කරගන්න තමයි පාවිච්චි කරන්නේ. ඒ මොකක්ද කියලා බලමු. ඉතින් මේක 100% ප්‍රතිඵල තියෙනවා. මේකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය දෙකක්. එකක් තමයි බේකොලයක්. අනිත් එක තමයි ඉටිපන්දමක්. ඉතින් බේකොලයක් නම් හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. සිංහල ආයුර්වේද වල තියෙනවා දැන්. ඒ වගේම සමහර ස්කූල් අයිටම්ස් තියෙන කඩවල දැන් සමහරක් තියෙනවා. අරගෙන හොයාගන්න ලේසි අමාරු වෙන්නේ නැහැ. උඩට පන්දමක් වඩ කොහොමද පුළුවන්. ඉතින් කරන්න තියෙන්නේ හරිම සරල දෙයක්. මේ බේකොලේ අරගෙන ඔයාට ඔයාගේ ඊළඟ ගෝල් එක නැත්නම් ඔයාට ඊළඟට අවශ්‍ය දේ ඔයාගේ ගැටලුව මේකේ නිල් හෝ රතු පෑනකින් ලියන්න තියෙනවා. නිල් හෝ රතු පෑනකින් ලියන්න තියෙන්නේ. හැබැයි නිකම්ම නෙවෙයි. ඔයගොල්ලෝ අහන්නේ විෂුවලයිස් කරනවා කියලා. විෂුවලයිස් නිකම්ම නෙවෙයි අපි මේ ගෝල් එක ඇචීව් කරලා තියෙනවා. මට ඒ ගැටලුව විසඳලා තියෙනවා. මම මේ දේ ලබා ගන්න තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ලක්ෂ 5ක මුදලක් ඩ්‍රීම් වෙහිකල් එකක් ඩ්‍රීම් හවුස් එකක්
මට ලබා ගන්න ඕන මෙන්න මේ වගේ දෙයක් ඔයාලට මේකේ ලියන්න පුළුවන්. ඒ වගේම මේ ලියන අතරතුර මේක මට ලැබිලා තියෙනවා. ඒ සතුට ඔයා හිතින් භුක්ති විඳින්න. චිත්ත රූපම වගමින් මම මේකට මහන්සි වුණ විදිහ මගේ මහන්සිය ප්‍රතිඵල 100%ක්ම තියෙනවා. මම හිතුවටත් වඩා මට ඉක්මනට මේක හම්බුණා. ඉතින් ඒකට විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි. විශ්වයට ගොඩක් ස්තුතියි. මම විශ්වයට ආදරේ මෙන්න මේ වගේ දේවල් හිතමින් මේක ලියන්න. ලිව්වට පස්සේ මේ ලිව්ව වේගොඩේ ඔයා ඉටිපන්දම ආධාරයෙන් විෂුවලයිස් කරම මේක පුච්චන්න. එච්චරයි ඔයාලට කරන්න තියෙන්නේ. ඒක පුච්චලා විනාඩි කිහිපයක්ම ඔයා විෂුවලයිස් කරන්න. විෂුවලයිස් කරන්න ගෙදර ඉන්නතරින්ම හිතන්නට මේ දේ ලැබිලා තියෙනවා. හිතන්න ලැබුණාට පස්සේ ඔයා ඉතින් එයාට මම මේ දේට මොකද්ද කරන්නේ? දැන් මේ වෙහිකල් එක ගන්න. ඒ වෙහිකල් එක මම කොහොමද පාවිච්චි කරන්නේ? දැන් මුදලක් නම් ඒ මුදල කොහොමද මම පාවිච්චි කරන්නේ? ඔයාලට ලැබිලා තියෙන විශ්ව මාතාවට ස්තුතියි. නිහතමානීව සතුටු වෙවි. ඉතින් හිතන්න. එතකොට ඔයාලට අනිවාර්යෙන් ඒ දේ ඉක්මනින්ම ලබා ගන්න පුළුවන්. ඉතින් මේක යුරෝපීය ධනවතුන් භාවිතා කරන ඉතා රහස් ක්‍රමයක්. ඉතින් මේකෙන් 190 ප්‍රතිඵල ෂුවර්. ඉතිරි 10% පවතින්නේ ඔයාගේ අතේ. ඒ මොකද්ද මම කිව්වේ? ඒක ඇත්ත. මොකද විශ්ව ආකර්ෂණ නීතියෙන් වැඩ කරන්න යදී විශ්වාසය කියන දේ ගොඩක්ම බලපානවා. අංක 1 විශ්වය පිළිබඳව විශ්වාසය තියෙනවා. විශ්ව ආකර්ෂණ නීතිය පිළිබඳව. ඒක තමයි අංක 1ට ගන්න පුළුවන්. ඊළඟට ගන්න පුළුවන් තමාට තමා විශ්වාසය තියන්න. ඒක ඇත්තමක සරල දෙයක් නෙවෙයි. මොකද ඕනම වැඩක් කරන්න යනකොට තමාට තමා පිළිබඳව විශ්වාසයක් නැත්නම් ඒ දේ සාර්ථක වෙන්නේ නැහැ. ඒක නිසා මෙතනදී තමාට තමා පිළිබඳව විශ්වාසයක් තියෙන්න ඕන. විශ්ව පිළිබඳව විශ්වාසයක් තියෙන්න ඕන. තමාට තමා පිළිබඳව විශ්වාසයක් තියෙන්න ඕන. ඒ වගේම මේ ක්‍රමය පිළිබඳව විශ්වාසයක් තියෙන්න ඕන. මේක ඊටම සාර්ථක ක්‍රමයක් කියලා ඔයාගේ හිතේ තියෙන්න ඕන. ඔයගොල්ලෝ කැරකෙන්න ඕන මේක තමයි සාර්ථකයි අනිවාර්යයෙන්ම මේ දේ සාර්ථක වෙනවා කියලා. ඒතකොට මේ විශ්වාසය මත ඉතිරි 110 වාට ළඟා කරගන්න පුළුවන්. ඒතකොට 100ක් වාට ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් වාට මේකේ ප්‍රතිඵල ඉක්මනට ලබා ගන්න පුළුවන්. අනිවාර්යෙන් මේ ක්‍රමය අනුගමනය කරලා ඔයා ඩ්‍රීම් එක අචීව් කරලා ඒ අචීව් කරගත්ත ඩ්‍රීම් එක පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අනිවාර්යෙන්ම අපිට සතුටු වෙන්න. ඒ වගේම ඒක තමයි මේ විදිහට තමයි මේ වීඩියෝ එකේ උත්තර ක්‍රමය ඉවර වෙන්නේ. ඒ වගේම තව විශේෂ දෙයක් කියන්න ඕන. ඔයාලට එදිනෙදා ජීවිතයේ තියෙන ඕනම ප්‍රශ්නයකට අපේ YouTube channel එක හරහා පිළිතුරු දෙන්න පුළුවන්. මොකද ටීම් එකක් ඉන්නවා. ඉතින් ඒ ටීම් එක කමෙන්ට්ස් චෙක් කරලා ඔයාලට ඕන දෙයක් ඕන ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. අවුල් ප්‍රශ්න වේවා, ආදරය පිළිබඳ ප්‍රශ්න, ආර්ථිකය පිළිබඳ ප්‍රශ්න, ඔයාලට එදිනෙදා ජීවිතයේ ඕනෑම ප්‍රශ්න තමන්ට පීඩනයක් කරලා තියෙන ඕන ප්‍රශ්නයක් අපිට ඉදිරිපත් කරන්න. අනිවාර්යෙන් ඔයාලට ඒ පීඩනය අඩු කරගන්න විසඳුම් සක්සස් වෙන්නේ කොහොමද? පොසිටිව් මයින්ඩ් එකක්, පොසිටිව් තින්කින් එකක් හදාගන්නේ කොහොමද? මෙන්න මේ වගේ දේවල් ධනාත්මක බලවේග, ධනාත්මක චින්තක, ධනාත්මක හැකියාව ඔයාගේ ජීවිතයට එකතු කරගන්න කොහොමද කියලා අපේ ගුප්ත රහස් YouTube channel එක කරා කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. bell icon එක click කරලා අපේ වීඩියෝ ඔයා ගානම ගන්න ගන්න. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉතින් ඔයාලට අයිබෝවන් නමෝ බුද්දාය.